ඔබ සියලු දෙනාම අඳුරනවා ඇති මේ මෙතන ඉන්න මේ මංජුල රණසිංහ කියන පුද්ගලයා. මේ ඉන්නේ දෙකේ මේ පුද්ගලයා තමයි. ඔබට මතක ඇති කලින් පිරමීඩ සම්බන්ධව මේ ප්‍රෝකයා කියන එකේ ඔන්ලයින් ජොබ් දෙනවා කියලා කට්ටිය මුලාවට දාපු පුද්ගලයෙක් තමයි මංජුල රණසිංහ කියන්නේ. මංජුල රණසිංහ මහත්මයා නම් කියන්න බෑ මෙයාට. මොකද තනිකර මහත් හොරු මේ. මිනිස්සුන්ගේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි කඩා වඩා ගන්න සුපිරි හොරෙක්. මොකද මම මේක කියන්නේ මොකද මම මේ වැඩේ කරන හින්දා දැන් මේක ගොඩක් කල්නේ දැන් මේ ප්‍රෝකයක වෙලා දැන් අලුතෙන්ම යන එක තමයි නන්දෙක්කින් මෙහා මේ ප්‍රසිද්ධ වෙලා ඉන්නවා කරනවා හොරෙන්. මම මේක පටන් ගත්තේ 2025 10 වෙනි මාසේ 15 වෙනිදා. එතකොට 15 වෙනිදා ඉඳලා අලුතෙන්ම ජොබ් දෙනවා කියලා ගමේ කියන්නේ අපි ආවරණ කලාපෙට කෙනෙක් පත් කළා. එයා තමයි මේ සම්බෝධ දීලා තියෙන්නේ. එතකොට දැන්ට නම් දෙකකින් තමයි මෙයා පෙනී හිටින්නේ මංජුල රණසිංහ කියන පුද්ගලයා. එක නමක් තමයි මේ ෆ්‍රීලැන්සර් කියන මේ ඔන්ලයින් ජොබ් එක. දැන්ට අපි මාස දෙකක් වැඩ කරලා තියෙනවා. පඩි දෙනවා කියන පඩි දෙන ප්‍රශ්නයකුත් තියෙනවා. දුරකථන දැම්මා දුරකථන කෝල් සම්නිධි ප්‍රශ්නයකුත් තියෙනවා මෙයාලගේ. මේක තමයි දැන් පවත්වාගෙන යන අනිත් මේ නමින් ඉන්න අනිත් ඔන්ලයින් ඇප් එක මේ. මේකෙත් අර කලින් වගේ තමයි අර පිරමීඩ ඇප් එකේ වගේ තමයි වැඩ කරන්න තියෙන්නේ. ලින්ක් එකක් තියෙනවා. ඒ ලින්ක් එක යන්න තියෙනවා. චෙක් අවුට් කරන්න තියෙනවා. ඔව් තමයි යන්නත් ඉන්නේ. ඔව් තමයි ඉන්නේ. එතකොට මේ ආකාරයටම තමයි කරන්නත් තියෙන්නේ. කලින් කරා වගේම තමයි මෙන්න. ඔය විදිහට තමයි ඕන. ආන්සර් කම්ප්ලීට් කරන්න කියලා මෙයාලගේ තියෙන්නේ. තනිකර මේ Java ආරමක් කියන්නේ මොකද මේ පඩි දෙනවා කියලා මේ මිනිස්සුන්ට මුලා කරවලියලා ජොබ් කරගන්නවා. දැන් මාස දෙකක් කරලා තියෙනවා දැන්ට මමත්. තවත් මේක ඉන්නවා සාමාන්‍ය ගමකින් 100ක් තමයි ඉන්නේ. එතකොට ලක්ෂ 3.5 අතර ඉන්නවා මේ කට්ටිය දැන්ට බඳවගෙන දැන්ට කරගෙන යනවා. දැන් පඩි දෙනවා කිව්වා 15 වෙනිදා දෙනවා කිව්වා. ඊට පස්සේ 31 දෙනවා කියලා කිව්වා. 31 දුන්නෙත් නැහැ. ඊට පස්සේ 25 දෙනවා කියලා කිව්වා. දැන් 25 දුන්නෙත් නැහැ මෙයාලා. කොහොම තමයි මෙයාලගේ මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. මේක මෙයාලා මේ කරගෙන යන්නේ තවත් කට්ටිය හවුල් කරගෙන.